ඔන්න අද ස්ටෙප් 4 බුක් එකේ පළවෙනි වීඩියෝ එක පටන් ගන්නවා. අර මේකෙත් කලින් වගේම තමයි අපේ පළවෙනි පිටුවලම තියෙන්නේ ස්ටෙප් 2 and 3 කියන බුක් එකේ ඉගෙන ගත්ත ලෙසන්ස් ඔක්කොගෙම මික්ස් පේපර් එකක් විදියට ටෙස්ට් එකක් විදියට තමයි පළවෙනි පිටු දෙකේ ඔයාලට මේ පොත් එකේ කරපු වැඩ ටික මතක් කරගන්න තමයි තියෙන්නේ. මේකේ පළවෙනි පාඩම පටන් ගන්න page number 4 එකේ මේකේ topic එක ඇවිල්ලා elimination of the defense. එතකොට ඒ කියන්නේ ආරක්ෂකයන් ඉවත් කිරීම. අපි මොකක් හරි attack කරන්න යනවා. හැබැයි ඒක කරගන්න විදිහක් නැහැ. යාගේ defendersලා ඉන්නවා. ආරක්ෂකයෝ ඉන්නවා. අපි එහෙනම් attack එකට යන්න කලින් ඉස්සෙල්ලාම මේ ආරක්ෂකයෝ ඉවත් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ attack එකට යන්නේ. මේකේ elimination of the defense. ඒ කියන්නේ ආරක්ෂකයන් ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් ගැන කියලා දීලා තියෙනවා. අපි පළවෙනි තුන ටක් ගාලා බලාගෙන යමු. එතකොට මේකේ white තමයි මූ එකේ තියෙන්නේ. already මෙතන queen king rook attack එකක් තියෙනවා. හැබැයි යාව defend කරන් ඉන්නවා මෙන්න මේ bishop ගේ. අපිට එහෙනම් පුළුවන් මේ defend එක නැති කරන්න නවත්තන්න. පළවෙනි එක තමයි interfering material. ඒ කියන්නේ මැදිහත් වෙලා මේ guard එකට මැදිහත් වෙලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙන්න මේ d4 කොට වෙන පොන d5 එකට අතර check එකක් දෙන්න. ඒ check එකත් එක්ක මේ bishop king diagonal එක close වෙනවා. මේ රුක්ට තියෙන ඩිෆෙන්ඩ් එකක් නැති වෙනවා. යාට චෙක් එකකුත් වෙනවා. ඒතකොට අනිවාර්යෙන් යා චෙක් එකෙන් බේරෙන්න මොකක් හරි දෙයක් කරන්න ඕනේ. බිෂොප් ගෙන් කැපුවොත් එයාට අවාසි. මොකද ආයි පෝන් ගෙන් කැපලා චෙක් එකක් එනවා. චෙක් එකෙන් බේරිච්ච එකම රුක්ක ඩවුන් වෙනවා. ඒතකොට මෙයාට කරන්න තියෙන හොඳම දේ කිං එක කොහෙද රිමූව් කරලා චෙක් එකෙන් බේරෙන්න. එතකොට අපිට පුළුවන් මේ කොයින් ගෙන් රුක්ක කපන්න. අපි කරේ බිෂොප් ගේ ඩයගනල් එක දිගේ තිබ්බ ඩිෆෙන්ඩ් එක මැදිහත් වෙලා වෙන ඉත්තෙක් මැදට දාලා ඒක නැති කරා. රයිට්. අපි යනවා දෙවෙනි එක්සැම්පල් එකට. මේකේ තියෙන්නේ මැදිහත් වෙලා මේට් එකක් හරි කරන්න මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් ගන්න. ඉස්සෙල්ලා එකේ තිබ්බේ පීස් එකක් අටැක් කරලා පීස් එකට අටැක් කරලා පීස් එකක් අප් වෙනවා නේ. දැන් මේකේ අපිට පේනවා white ගේ queen ගේ black queen අටැක් කරලා තියෙනවා. යාව ඩිෆෙන්ඩ් කරන් ඉන්නේ black rook queen. ඒත් එක්ක මේකේ පේන දෙයක් තමයි black king a8 කොටේ හිර වෙලා ඉන්නවා. යාට කොහෙටවත් මූව් කරන්න බෑ. ඒකට අපිට පුළුවන් නම් ඒකිනුත් ප්‍රයෝජනයක් ගන්න. ඒකට අපිට මේකේ පේනවා දීලා තියෙනවා යටින් වලට නෝට් එකක්. knight b5 කොටුවට අදිනවා. knight b5 කොටුවට අදපු ගමන් අර rook ගෙන් queen එක තියෙන defend එක නැති වෙනවා. ඒත් එක්කම තව opponent attack එකක් එනවා. knight c7 දාලා checkmate කරන්නත් පුළුවන්. එතකොට දැන් knight තියෙන queen බේර ගන්නද checkmate එකෙන් බේර ගන්න. ප්‍රධාන දේ තමයි checkmate එකෙන් බේරන එක. එයා checkmate එකෙන් බේරෙන්න මොකක් හරි මොකක්ද rook ගෙන් knight කපන්න පුළුවන්. ඒතකොට pawn ගෙන් rook කවල piece එකක් දෙන්න පුළුවන්. නැත්තම් මේට් එකෙන් පේරෙන වෙන මොකක් හරි කරොත් එයාගේ කොයින් කපා ගන්න පුළුවන්. මේ වගේ තමයි ඩිෆෙන්ඩර් අයින් කරලා අටැක් එකක් කරගන්න සක්සස් කරගන්න. එතකොට මේකෙත් එහෙමයි. තුන්වෙනි එක්සැම්පල් එක. මේකෙත් මෙන්න මේකේ වාසියක් තියෙනවා. අපිට දැන් මේ පසල්ස් දැකිද්දි අපිට පේන්න ඕනේ දැන් මේ queen bishop battery එකක් තියෙනවා. අපි මේ වචන ඉගෙනගෙන තියෙනවා ඉස්සෙල්ලා පොත් තුනම ඉගෙන ගත්තී. එතකොට මෙන්න මේ g7 එකට threat එකක් තියෙනවා checkmate එකක්. හැබැයි ඒක නවත්තගෙන ඉන්නේ මේ g3 එකේ ඉන්න queen ගේ. ඒතර මේ g7 එකට attack කරන්න බෑ මේ queen ඉන්නකන්. එහෙනම් අපි මේ defender නවත්තන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අපිට මේ අපේ white rook g5 එකට දැම්මොත් එතකොට යා pawn ගෙන් කැපුවොත් knight ගෙන් කැපුවොත් අනිවාර්යෙන් queen cut g7 කරලා checkmate වෙනවා. එහෙම නැතුව මෙයා queen ගෙන් කැපුවොත් pawn ගෙන් queen කපලා pawn down වෙනවා. ඒක කොහොමද checkmate. ඒතර මේ defend එක මේ ආරක්ෂක නවත්තන්න තියෙන හොඳම මොකද තමයි rook g5 දාන්න. ඒත් අන්න මේ විදිහ තමයි examples ටිකේ තියෙන්නේ. අපි යමු පස්වෙනි පිටුවට exercises තියෙන ටිකට elimination of the defense. මේකේ ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ කාටද attack කරන්න පුළුවන් මොකක්ද attack එක කියලා. ඊට පස්සේ attack එක කරන්න බැරි වෙන්නේ ඒ attack එක defend කරන් ඉන්න එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ ආව අයින් කරලා අපිට ඕන වැඩේ කරගන්න advantage එකක් ගන්නවා. එතකොට මේක අපිට පේනවා white rook ගෙන් rook attack වෙලා තියෙනවා. ඒ වගේම rook ගෙන් bishop attack වෙලා තියෙනවා. දැන් මෙතන දෙන්න attack කරගෙන ඉන්න. හැබැයි මේක අපි convert කරගන්න ඕනේ අපිට වාසි විදියට. white rook ගෙන් black rook එක කපන්න බෑ. මෙන්න මේ bishop ගෙන් defend වෙලා ඉන්නේ. අපිට පුළුවන් නම් මේ bishop ගේ defend එක නැති කරගන්න. මැදිහත් වෙලා defend එක නැති කරගන්න. අපිට පුළුවන් black ගේ rook එක කපන්න. එහෙනම් අපිට පේනවා මේ knight f5 කොටුවට අදිනවා. එතකොට black king ට check එකකුත් තියෙනවා. මේ black bishop ගෙන් තිබ්බ defend එකක් නැති වුණා. bishop ගෙන් knight කපන්න බෑ මොකද pin වෙලා ඉන්නේ bishop. එතකොට king move එකක් තමයි අනිවාර්යෙන් කරන්න වෙන්නේ. black එක කෙනා king move එකක් කරපු ගමන් check එකෙන් බේරෙන්න අපිට පුළුවන් rook cut rook කරන්න. අපි පොඩි ඉත්තෙක් sacrifice කරලා යාගේ ලොකු ඉත්තෙක් කපා ගන්න.
හොඳට මතක තියාගන්න අපේ පොඩිත් එක්ක සැක්‍රිෆයිස් කරලා යාගේ ලොකුත් එක්ක කපා ගන්න පුළුවන් නම් ඒ වැඩේ කරන්න බය වෙන්න එපා. අපි හැම වෙලේම ඕනේ අපිට ඇඩ්වාන්ටේජ් එකක් ගන්න. එතකොට මේ page number 5 එකේ ඔය විදිහට තමයි ඇඩ්වාන්ටේජ් එකක් ගන්න තියෙන්නේ. ආරක්ෂක ඉවත් කරලා page number 6 එකේ ඒ විදිහම තමයි page number 5 6 කියන දෙකේම attack එක හොයාගෙන defender හොයාගෙන ඒ defender වයින් කරලා අපේ attack එක success කරගන්න තියෙනවා. මේක හොඳට කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඊළඟ පාඩම කරමු. good luck.